හරි. සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම. මේ වෙලාවේ ලහිලහියේ ආණ්ඩුවත් විපක්ෂයත් දෙගොල්ලොම පළාත් පාලන ආයතනවල බලය පිහිටවීමේ කටයුත්තේ නිරත වෙලා ඉන්න වෙලාවේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදයට සිද්ධ වෙමින් යන විශාල අර්බුදයක් එහෙමත් නැත්නම් තර්ජනයක් පිළිබඳව හෙළිදරව් කරන්න තමයි අද දවසේ මාධ්‍ය අවකාශය මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ විශේෂයෙන්ම ලාල්කාන්ත ටිල්වින් සිල්වා වගේ අය කිව්වා මේ ආණ්ඩු බලය ගත්තට මදි අපි රාජ්‍ය බලය ගන්නත් ඕනි කියලා. ඒ නිසා පහුගිය කාලේ ඔවුන් විවේචනය කරමින් හිටපු රාජ්‍යාන්ත්‍රණය දේශපාලනීකරණය වීම පිළිබඳව ඔවුන් දෙඩු පුරසාරම් සියල්ල පළවෙනි පත්වීමෙන්ම අහෝසි වෙන මට්ටමට ඔවුන් ක්‍රියාකලාපයන් කරගෙන සිද්ධ කරගෙන ගියා. එතනදී අපි පළවෙනියටම කියන්නට ඕනේ රාජ්‍ය පරිපාලන සේවයට පයින් ගහලා තමන්ගේ කැම්පස් එකේ ඉඳපු යාළුවව රාජ්‍ය පරිපාලනයේ ඉහළම තනතුරට දැම්මා. අපි දන්නවා ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහත්මයා තමයි ජනාධිපතිතුමා තමන්ගේ ලේකම්වරයා විදිහට පත් කරගත්තේ. ඊට පස්සේ ඔවුන් උත්සාහ කරා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සභාපති විගණකාධිපති ධූරයට HTP චන්දන ඒකත් ජනාධිපතිතුමාගේ කැම්පස් එකේ යාළුවෙක්. ඔහු මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කෙනෙක් නෙමෙයි. ඔහු පෙට්‍රෝලියම් එකේ හිටපු අධ්‍යක්ෂක ධූරයක් දරපු කෙනෙක්. ඉතින් ඒ පත්වීම් දෙක නොනවත්වාම ඔවුන් ඉදිරියට කරගෙන ගියා. විශේෂයෙන්ම අපි දන්නවා සාරාංගිකාකරණය වීම ඒ වගේම තමයි අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම මහාචාර්ය IM කරුණාතිලක මහත්තයව පත් කරා. ඔහු සංගුපක පරීක්ෂණයේ ලකුණු වලත් ඔහු තුන්වෙනියට හිටියා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඒ වගේම තමයි රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජීව අමරසේන මේ නවකවදේ නවත්තපු කෙනාව අයින් කරලා JVP එකේ කාඩ සමාජිකයෙක් වෙන මහාචාර්ය PA ජයන්ත මහත්මයාව පත් කරා. එතකොට විශ්වවිද්‍යාලයේ ඉඳලා ඒ වගේම තවත් කියන්න පුළුවන් අපිට සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විශේෂයෙන්ම පොලිසිය සහ මේ උසාවිය කියන ස්ථාන දෙකම අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන ආයතන විදිහට පවත්වාගෙන යයි කියලා. එහි තියෙන ප්‍රධානම මර්මස්ථානයක් වෙන සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට තමන් දේශපාලනය සඳහා වේදිකාවේ කතිකයන් විදිහට පාවිච්චි කරපු දෙදෙනෙක්ව ලේකම්වරයා විදිහටත් ඒ වගේම CID එකේ ප්‍රධානීක් විදිහටත් පත් කරා. ඒ පුද්ගලයන්ගේ හැකියාව පිළිබඳව හෝ වෘත්තිමය දක්ෂතාවය පිළිබඳව අපිට තර්කයක් නැහැ. නමුත් නිර්දේශ පාලනය කරනවා කියපු මේ පොලිසිය මේ වෙනකොට ඒගොල්ලන්ගේ දේශපාලනීකරණය බවට කරණයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රජා පොලිස් සේවාව. ප්‍රජා පොලිස් සේවාව කියලා කලින් අපි දැක්කේ ගමේ හිටපු විදුහල්පතිවරු, ඒ වගේම බැංකු නිලධාරීන්, එමත් නැත්නම් ආගමික නායකයින් ප්‍රමුඛ කණ්ඩායම් තමයි මේ ප්‍රජා පොලිස් සේවයට ගත්තේ. දැන් වෙනකොට මේගොල්ලන්ගේ කොට්ටාස සංවිධාන හරහා මේ ප්‍රජා පොලිස් සේවයටත් ජනතා විමුක්ති පෙරමුණ NPP එකේ කාඩ එක බඳව ගනිමින් සිටිනවා මේ වෙනකොට. ඔවුන්. ඒ වගේම හමුදාවෙන් විශ්‍රාම ගිය 20000ක් පොලිසියට බඳව ගන්නවා කියලා කියනවා. එතනදිත් මේ විශ්‍රාමික සේවයේ ඒ කියන්නේ විශ්‍රාමික කණ්ඩායම් විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද කැම්පේන් එකට උදව් කරපු අය නැවතත් බඳවා ගැනීමක් තමයි මේන් තුලිනුත් සිද්ධ වෙලා තියෙන්නේ. සිද්ධ වෙමින් පවතින. එතකොට අපි අහන්නේ දැන් ඉස්සර කිව්වා අපිට මතකයි පැලවත් මේ නෙළුම් මාවතෙන් ලංකාවේ මුදල් අමාත්‍යාංශය කන්ට්‍රෝල් වෙනවා කියලා. දැන් වෙනකොට අපි දකිනවා ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විදිහටත් පත් කරගන්නවා. කවුද පත් කරේ? අපේ එදා නෙළුම්මාවතේ කිව්වා වගේ මේ අද පත් කරගෙන තියෙනවා ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහත්මයා. මොකද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ස්වාධීන විය යුතුයි කියලා කලින් නෙළුම්මාවතෙන් තමයි මේවා කන්ට්‍රෝල් වෙන්නේ කියලා කියපු අන්තිමට පැලවත්තෙන් පඩි ගන්න කෙනෙක්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් කරා. කලිනුත් අර විගණකාධිපති පත් කරන්න විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඕනතරම් සුදුස්සෝ ඉඳද්දි අප්‍රේල් මාසේ වෙනකොට HTP චන්දනව දාලා අපේ පූර්ව පිනකට ව්‍යවස්ථාදායක සභාව මේක ප්‍රතික්ෂේප කරනවා මේ පත්වීම. ඒ නිසා අදටත් විගණකාධිපතිවරයෙක් ලංකාවේ නැහැ. මොකද
මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේකට මේ සුදුසු නැති හින්දා නෙවෙයි. නමුත් දේශපාලන පත්වීමක් අනුව පත් කරගන්න පුද්ගලයෙක් නැතුව අදටත් මේ විගණකාධිපති තනතුර මේ විදිහට වේකන්ට් වෙලා තියෙනවා. ඉතින් අපි අහන්නේ නිර්දේශපාලනීකරණය කරනවා කියපු දේශපාලන සංස්කෘතියම නේද ඔවුන් ඉදිරියේ අද දියවිමින් පවතින්නේ. ඔවුන් කිව්වා බලයට එන්න කලින් කිසිම කෙනෙක් දේශපාලන පත්වීම සඳහා පිටිපස්සේ ආ යුතු නැහැ. මොකද සුදුස්සාට සුදුසු තැන හම්බ වෙනවා. ඊට පස්සේ පොලිටිෂියන්ලා පස්සේ යන්න ඕනේ නැහැ රස්සාවල් ගන්න. සුදුස්සාට ඒ සුදුසුකම තියෙනවා නම් අපි ඇඩ් එක දැම්මාම පත්‍රයකට ඔබ අයදුම් කරොත් ඔබේ සුදුසුකම් පරිපූර්ණයි නම් ඔබට ඒ රස්සාව ලැබෙනවා කියලා අද වෙනකොට නමුත් ඔබ දකිනවා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ඉඳලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඳලා මුදල් අමාත්‍යාංශය දක්වා විහිදුණු සියලුම තනතුරු වල විශ්වවිද්‍යාලවල මේ සියලුම තනතුරු වලට අර කිව්වා වගේ ආණ්ඩු බලය අරන් සෑහීමකට පත් නොවි රාජ්‍ය බලය අල්ලන්න ඔවුන් පුද්ගලයන්ව පත් කරමින් යනවා. ඉතින් අපි දැක්ක ඊයේ දවසේදීත් සිද්ධියක් වෙනවා. අර සාරංගිකා කොළඹ කරපු දෙයම බණ්ඩාරගම කරන්න යනවා. බණ්ඩාරගම කරාම බණ්ඩාරගම මිනිස්සු ඒකට විරුද්ධව මේ පළාත් පාලන ආයතනයේ පිහිටවන සභාවෙන් නික්ම යනවා. ඒ වගේම හූ තියෙනවා නලින්ද ජයතිස්සට. ඉතින් අපි කියන්නේ හෙට දවසේ තියෙනවා හොරණ මේ නගර සභාව පිහිටවන්න. එතනටත් මේ සාරංගිකා එනවා කියලා කියනවා. ඉතින් මේ රහස් ඡන්දය සහ මොවුන්ගේ රහස් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් මොවුන්ට පක්ෂපාතී අයපත් කර ගැනීම මම හිතනවා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරුපහරක් කියලා. මොකද අවුරුදු ගාණක් මහන්සි වෙලා මේ ස්වාධීන ආයතන බිහි කරගෙන ඒවා ස්ථාපිත කරලා ඒවයි පැවැත්ම පිළිබඳව කාලාන්තරයක් අත්දැකීම් තියෙන ජනතාවගේ පැත්තෙනුත් කටුක අත්දැකීම් තියෙන පුද්ගලයෝ තමයි විශේෂයෙන්ම මේ කටයුතු වලට දැන් දායක වෙන්නේ කවුද කියලා අපි මේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ. අපිට මතකයි ඒ කාලේ අර තාරාදි මෙල්ල දැම්මම මේ චන්ද්‍රිකා කුමාරතුංග මේ තමන්ගේ මේ හිතවතෙක් විදිහට මේ රටේ මිනිස්සු කොයි විදිහට ඒක විවේචනය කරාද කියන එක. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පාරිශුද්ධ දේශපාලනය කතා කරපු මේ ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් NPP එක කියන ජාතික ජනබලවේගය තමන් දේශනා කරපු ධර්මයට කොච්චර ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක්ද බලය ආවට පස්සේ කරගෙන යන්නේ කියලා. ඉතින් අපි අහනවා ඔවුන් වෙනස් කරන්න උත්සාහ කරපු දේශපාලන සදාචාරය දේශපාලන සංස්කෘතියද මේ කියලා මේ ඔබ පෙන්වමින් සිටින්නේ ඒ දේශපාලන සංස්කෘතියද කියලා. ඔව් විශ්වාසදායක පුද්ගලයන් හිටියා නැති නිසා මේක පත් කරගත්තා කියනවා කියලා කියන්නේ අර කතාවක් තියෙනවනේ if you fail to plan you are planning to fail කියලා. එතකොට ඔවුන්ට සැලැස්මක් තිබුණේ නැද්ද මේ රජය බාරගත්තට පස්සේ ඔවුන් කරන්නේ කොහොමද කියලා. ඒ පිළිබඳව රාජ්‍ය ආන්ත්‍රණය තුල චරිත වුන් අඳුරාගෙන හිටියේ නැද්ද මෙන්න මේ අය මේ තැන් වලට පත් කරනවාද කියලා. දැන් වෙනකොට ගිහිල්ලා ලොකු ව්‍යාපාරිකයන්ගේ ගෙවල් වල හවස් වරුවේ ගිහිල්ලා ජනාධිපතිතුමාට රටේ සභාපතිවරු පත් කරන්න නම් ලයිස්තු ඉල්ලන තත්ත්වයට පත් වෙලා තියෙනවද? එතකොට දැන්ට සතියකට කලින් Tamanට බැනපු Taman විවේචනය කරපු මේ හිටපු නිලමේ දෑල බණ්ඩාරව හම්බ වෙන්න මේ ඇත්කඳ දේවාලයට අනුර කුමාර දිසානායක යන්නේ කොහොමද? මම කියන්නේ කපටි උපාසකයා කියලා පොතක් ලියලා ඒක ඔහුගේ මුළු කතාවම විවේචනය කරලා ඔවුන් මේ ඒ කියන්නේ දෑල බණ්ඩාර ජනාධිපතිවරයා සහ මේ පක්ෂය පිළිබඳව දරපු මතය අන්න තියෙනවා YouTube එකේ අහන්න පුළුවන් JVP එක පිළිබඳව ඔහු මොනවද කියන්නේ කියලා. නමුත් අද වෙනකොට මේ දලදා මාලිගාවේ නිලමේ තැන ඉඳන්ම මේ විශ්වවිද්‍යාලවලට එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේද රාජ්‍ය පරිපාලනයේ ඉහළම තනතුරු වලට මේ හැම තැනටම තමන්ගේ ගජමිතුරු සේවනය ව්‍යාප්ත කරන්න මේගොල්ලෝ වැඩ කරගෙන ඉන්නවා. එහෙම ගජමිතුරු නැත්තම් ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා තමන්ව විවේචනය කරපු තමන්ව ප්‍රතික්ෂේප කරපු අය ළඟට පවා මේ දේශපාලනය තුල යන්න මේ පාරිශුද්ධ දේශපාලන ව්‍යාපාරය අද වෙනකොට පෙළඹිලා තියෙනවා.